සුබ දවසක්. අදත් ආයුබෝවන් කියන පිළිගන්නවා හැමෝම .4 ෆික්ස් YouTube නාලිකාවට. අද අපිට ගෙන හම්බෙලා තියෙනවා මේක මේ සැම්සුම් ටීව එකක්. හැබැයි පසුගිය දවස්වල අපේ රටට පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගංවතුරට හසුවුණ ගෙදරක ගංවතුරට යටවුණ ටීව එකක් මේක. හැබැයි මේක දීපු එක්කෙන අපිට කිව්වේ මේ මම අඳුරන සර් කෙනෙක්ගේ. එයා කිව්වේ මේක ගංවතුර මෙදා පාර ආපු නැති පැතිවලටත් ආවනේ. එයාලා හිතලා නැහැ මෙච්චර එයි කියලා. එයාලා කරලා තියෙන්නේ මේක උඩකට තියලා ෆ්‍රිජ් එකත් මේසෙ උඩින් තියලා ඒ උඩින් තමයි ටීවී එක තියලා තියෙන්නේ. ඒ හින්දා මේක එනකොට ගෙදර ආයි එනකොට ටීවී එක බිම තමයි තිබිලා තියෙන්නේ. අපි මේක මේ ගලවගෙන බලමු රිපෙයාර් එක කරගන්න පුළුවන්ද කියලා. මුලින්ම මම ඕකේ කකුල් දෙක අයින් කරා. ඊට පස්සේ දෙපැත්තේ තියෙනවා මේක ඇවිල්ලා ස්ක්‍රූලස් මේ ටීවී එකක්. ඒ කියන්නේ මේකේ එන මුකුත් එන්නේ නැහැ. ෆිට වෙලා තමයි තියෙන්නේ. මුලින්ම දෙපැත්තේ තියෙනවා සිදුරු දෙකක්. හරිද? ඔන්න ඔය සිදුරු දෙකට ෂේප් එකේ පරිස්සමෙන් ෆ්ලැට් ස්ක්‍රූ එකක් වගේ දාලා අපිට පොඩ්ඩක් උස්සන්න පුළුවන්. උස්ස වටේටම අරන් ගිහින් ඒක ගලව ගන්න පුළුවන් කවරේ. හැබැයි මේක මතක තියාගන්න ඕනේ අපේ පල්ලෙහා පැත්තේ තියෙන ටීවී එකේ අන්න ඒ හරිය තමයි මේකේ ඩිස්ප්ලේ එක ඕෆ් රිබන් එක තියෙන්නේ. ඒ හින්දා යට පැත්තට හැමතිස්සෙම ඒක දාන්න නැතුව උඩ වටෙන් තමයි ගන්න ඕනේ. මුලින් පොඩ්ඩක් පැත්තෙන් උස්සලා බැලුවම පේනවා මේකේ කෝෆ් කීයක් තියෙනවද කියලා. ඒ කියන්නේ කෝෆ් කියන්නේ ඔය රිබන් එකක් තියෙන්නේ. රිබන් එක ඩිස්ප්ලේ එකේ රිබන් එක පටියකට හයි වෙලා තියෙන්නේ. ඉතින් මේ පටිය සමහර වගේ පටි 8ක් එනවා 4ක් එනවා. මේක නම් එක පටියයි තිබ්බේ. ඒ හින්දා අපිට මේ පටිය ළඟට එනකම්ම ඒක දාලා උස්සගෙන ටීවී එකේ කවර් එක ගලව ගන්න පුළුවන්. අපි බලමු මේක ගලවගෙන. ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ channel එකට අලුත් අය channel එක subscribe කරන්න අනිවාර්යෙන්. ඒ වගේම ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙන ඒවා රිපෙයාරින් සම්බන්ධ ගෙදරදී කරගන්න පුළුවන් ඕන දෙයක් මේකේ කමෙන්ට් එකක් දාන්න. මම එතකොට ඒක ගැන කියලා දෙන වීඩියෝ එකක් ඔයාලට අනිවාර්යෙන් අරන් එනවා. මේක අර ලොකු දේවල් නෙමෙයි මම ඔයාලට කියදෙන්නේ ගෙදරදීම හදාගන්න පුළුවන් විදිහට. හරිද? අනිවාර්යෙන් ඒ හින්දා subscribe කරන්න කමෙන්ට් එකක් දාන්න. මොන හරි දැනගන්න දෙයක් තියෙනවා අනිවාර්යෙන් මම ඒක කියලා දෙනවා. මොකද දැන් අපි මේකේ කවර් එක ගලව ගත්තා. හරිද? මේක කියන්න ඕනේ මේකේ මේ හුඟක් මඩ තිබ්බ ටීවී එකක්. හරිද? ඩිස්ප්ලේ එකේ මුඩින් හොදලා කරලා තමයි අරගෙන තියෙන්නේ. ඇතුළෙත් දැන් ගලවද්දිත් මර ටිකක් තිබ්බා. මම ඒ ටික නම් පොඩ්ඩක් මේ NC channel දාලා පොඩ්ඩක් ක්ලීන් කරගත්තා. අපි දැන් ටීවී එක මේක මේ කැලේ ටික ගලව ගමු. මේක බෝඩ් එක, රිබන් එක, ස්පීකර් දෙක, ස්විච් එක. ඔන්න ඔතනින් ඇද්දාට පස්සේ ස්පීකරේ අපිට ගලව ගන්න පුළුවන්. අනිත් පැත්තත් කනෙක්ට් වෙලා තියෙන ඔන්න ඔහම ඇද්දාම ස්පීකරේ ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔතන රිබන් එක එතන ක්ලිප් එකේ කළු පාට කෑල්ල උස්සලා රිබන් එක පරිස්සමට ඇද්දාම රිබන් එක ගැලවෙනවා. මේකේ ටීකෝන් බෝඩ් එකක් වෙනම ඇවිල්ලා නැහැ. ඔය ඕක තමයි තියෙන ටීකෝන් බෝඩ් එකේ ඔක්කොම තියෙන. මේකේ පවර් සප්ලයි එකක් වෙනම ඇවිල්ලා නැහැ. පවර් සප්ලයි එකයි මදර් බෝඩ් එකයි දෙකම එකම බෝඩ් එකේ තමයි මේ ටීවී එකේ තියෙන්නේ. මේක අනික මම ඔයාලට කියවන්නේ මේක ක්‍රූලස් එකක් කියලා. එතකොට ඔන්න ඔය කෑලි හතරකින් තමයි මේක හයි වෙලා තියෙන්නේ. හරිද? දැන් මේ බෝඩ් එක ගලවද්දී ඔන්න ඔය පැත්තෙන් යටින් උස්සලා උඩට තල්ලු කරන්න ඕන. අන්න එතකොට තමයි ගැලවෙන්නේ. මේක පේනවනේ දැන් ඔය පොඩි අමුතුම එකක් තියෙන මඩ ගතියක්. කූඹිත් ඉන්නවා. ඔන්න මම දැන් වටේ කවරේ තර වගේ ගලව ගත්තා. වටේ ෆ්‍රේම් එකක් යන අර පොඩි ෆ්‍රේම් එකක් යන ඉස්සරහා ෆ්‍රේම් එක. ඔය තියෙන එක
ඒකත් අර විදිහට ෆ්ලැට් ස්ක්‍රූ එකක් දාලා පොඩ උස්ස ගලවන්න පුළුවන් ඩිස්ප්ලේ එකට ප්‍රශ්නයක් නොවෙන්න. පරිස්සමට ගලව ගන්න ඕනේ. මේක පේනවනේ මඩ තියෙනවා. මේක අනිවාර්යයෙන් හින්දා අපි ගලවන්න නැතුව මේක ක්ලීන් කරොත් වැඩක් නෑ. මේක තමයි අර මං කිව්වේ මේ කෝෆ් රිබන් එක රිබන් එකයි මේකේ තියෙන්නේ. ඔය මඩ තියෙනවා. අපි මේකේ වටේ තියෙන මඩ ටිකත් පරිස්සමට ඩිස්ප්ලේ එකට හානියක් නොවෙන්න අයින් කර ගන්න ඕනේ. ඒ වගේම මේක තමයි ඩිස්ප්ලේ එකට ඇතුලෙන් තියෙන බෝඩ් එක. හරිද? ඔය බෝඩ් එක යටින් තමයි මොනවාද බෑක්ලයිට් පටි ටික තියෙන්නේ. ඒ ලයිට් පටි ටිකෙන් තමයි එළිය වැටුනහම ඩිස්ප්ලේ එක හරහා අපිට රූපේ පේන්නේ. ඔය බෝඩ් එකෙත් පේනවද මඩ තියෙනවා. අපි මේ බෝඩ් එක ක්ලීන් කර ගන්න ඕනේ. මේක නම් නිකන් පේපර් එකක් වගේ තියෙන්නේ. අපිට ඒකත් වටෙන් උස්සලා ගලව ගන්න පුළුවන්. උතන පොඩි ටේප් කෑල්ලකින් වගේ අරවලා තියෙන එක තැනකින්. මේක ටීවී එකෙන් ටිකකට වෙනස් වෙන්න පුළුවන්. ඒ උනාට ඔය ඔක්කොම විදිහ තමයි ඔය ටිකම තමයි තියෙන්නේ. සමහරවිට උතන තව බෝඩ් දෙකක් තියෙන්න පුළුවන්. ඔයාලට අමතක වෙනවා නම් මේ පොඩි ෆොටෝ එකක් හරි ගහලා තියාගන්න. ඔන්න ඔය බෝඩ් එකත් අපි ඕක නම් නිකන් කොලයක් වගේ එකක් තියෙන එකත් ගලවලා අයින් කරගමු. ඕක තමයි බෑක්ලයිට් පටි දෙක මම ඔයාලට කිව්වේ. සමහර ටීවී වල දෙකක් තියෙනවා, තුනක් තියෙනවා, හතරක් තියෙනවා. සයිස් එක යනවා වෙනස් වෙනවා. මේ අර මේ වටේ ප්ලාස්ටික් කෑලි ටික දැන් ඔක්කොම කකුල් ටිකයි ඔක්කොම ක්ලීන් කරගත්තා. ඊට පස්සේ ටීවී එකත් සම්පූර්ණ කොළ ටිකයි බෑක්ලයිට් එක මම ක්ලීන් කරගත්තා. මේ ඇවිල්ලා NC තිනර් මේ තිනර් වල ජල වාෂ්ප අඩංගු වෙන්නේ. ඒ හින්දා පුළුවන් අපිට අපේ බෝඩ් එකයි ටීවී එකයි හොඳට ක්ලීන් කරගන්න හાર્ඩ්වෙයාර් වල ගන්න තියෙනවා. ලූස් ගන්න තියෙනවා. NC තිනර් කියලා ඉල්ලුවාම ගන්න පුළුවන්. වැඩි ගාණක් එන්නේත් නැහැ. සාමාන්‍යයෙන් ගෙදරක මොනවා රිපෙයාර් කරන්න ක්ලීන් කරන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වගේ දෙයක් ගත්තට පාඩු වෙන්නේ නැහැ. අපි බුරුසුවක් අරගෙන අර NC තිනර් ටිකක් දාලා මේක පරිස්සමට හරිද? පරිස්සමට මේ වගේ මුළු බෝඩ් එක කියන්නේ ඩිස්ප්ලේ බෝඩ් එක පරිස්සමට ක්ලීන් කරගමු. ඔය හැම තැනක්ම මෙහෙම ක්ලීන් කරාම ආයි රත් කර ඉන්න දෙයක් නැහැ. මේක NC තියෙන නිසා වාෂ්ප වෙලත් යනවා. ওই තිබ්බ ජල වාෂ්ප ටිකත් අයින් වෙලාම යනවා. ඒ හින්දා ආයි අර බෝඩ් එකේ හීට් කර ඉන්න ඕනේ නැහැ. දැන් ඔයාලට මේක ෂොප් එකකට අරන් ගියත් මේ විදිහට හැමෝම ක්ලීන් කර දඟලලා එහෙම කරන්නේ. ඒ හින්දා මේක අපිටම කරගන්න පුළුවන්. ওই වටේ ඩිස්ප්ලේ එක වටේත් ඔය විදිහටම ගාලා මඩ ටික අයින් කරගෙන හෙමින් කරගන්න ඕන ඩිස්ප්ලේ එකට උලක් නොවන විදිහට. මඩ ටික ඔක්කොම හරියටම ඔය අගිස්සවල වල තියෙන ටික නම් අනිවාර්යයෙන්ම මඩ නැතත් මේ අර තිනර දාලා ක්ලීන් කරගන්න ඕනේ. නැත්තම් මලකට කනවා. ඔය තින්නේ මේ සයිඩ් කෝප් ඔය ටිකත් අවුලක් නොවෙන්න පරිස්සමට තමයි ක්ලීන් කරගන්න ඕනේ අපි. ආයෙත් මතක් කරනවා channel එකට අලුත් අය subscribe කරලා එකතු වෙන අනිවාර්යයෙන්ම ඔයාලට ප්‍රශ්න තියෙනවා කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකක් අරන් එනවා. ගෙදරින් දැම්ම ඔයගොල්ලන්ගේ තියෙන දේක් හදා ගන්න පුළුවන් විදිහට තමයි වීඩියෝස් ටික අරන් එන්නේ. මුලින් ඉඳන් කියලා දෙනවා හැමදේම. දැන් මේ තියෙන අපේ ස්පීකර් දෙක අපි මේකත් අර වගේම ක්ලීන් කරගන්න ඕනේ. ටීවී එකේ ඩිස්ප්ලේ එක නම් මම ක්ලීන් කරගෙන ඉවරයි. දැන් පේනවනේ. මඩ මුකුත් නැහැ. රිබන් එක බෝඩ් එක දැන් බෝඩ් එක රිබන් එකත් ක්ලීන් කරගන්න ඕනේ. මේකේ අස්වල වල මේ ඔය සිදුරු අස්වල වල එහෙම මඩ තියෙනවා තාම. ඒ හින්දා මේකත් අපි අර මේ NC තිනර දාලා ක්ලීන් කරගන්න ඕනේ හොඳට. ඩිස්ප්ලේ එක අවුලක් නැහැ. ඩිස්ප්ලේ එක දැන් හොඳටම ක්ලීන් කරලා තියෙන්නේ.
ඔන්න යාළුවනේ ඩිස්ප්ලේ එක උඩින් බැලුවාම කිසිම අවුලක් නෑ. හැබැයි ඔන්න ලයිට් එකට අල්ලලා පොඩ්ඩක් යටින් බැලුවාම පේනවා ඩිස්ප්ලේ එක යටින් ඉරක් ගිහිල්ලා. ඒ කියන්නේ මං කිව්වේ අර මේක හම්බෙද්දි වැටිලා බිම තිබිලා තියෙන්නේ කියලා. උඩින් අවුලක් තිබ්බ නැතුණාට මේක යටින් පේනවා ඉරක් ගිහිල්ලා තියෙනවා. ඒ පේනවද? ඉතින් ඇත්තටම අපි ඉච්චර වෙලා මහන්සි වුණ එක ඇත්තටම අපරාධයි. මේක හැබැයි ඔයාලා කරද්දි මුලින්ම ඩිස්ප්ලේ එක කිසි ප්‍රශ්නයක් නැද්ද කියලා බලා ගන්න ඕනේ. හැබැයි නිකම්ම ටීවී එක තිබ්බ තැන තිබ්බ අයට කිසිම අවුලක් නැහැ. මේක මේ උඩක ඉඳන් බිමට වැටිලා තියෙනවා. වැටිලා තියෙන්නේ මොකක් හරි වැදිලා. ඒ හින්දා තමයි. හැබැයි මම දැන් මේක හයි කරලා බලනවා ටීවී එක ඔන් වෙනවද කියලා. ඔන් වෙනවා නම් කොහොමද මේ දේ කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අර කලින් හයි කර හොදපු කැලේ ටිකම ආයෙ හොඳට හයි කරලා ඔන්න channel ටීවී එක වැඩ කරනවා කිසිම අවුලක් නැහැ. එහෙනම් ඔයාලා එකත් ගොඩ දාගමු. ජය වේවා.